නයිට් ෂිෆ්ට් එකට මොන කැටයක්ද කියලා තමයි මම ওই ලිෆ්ට් එකේ කණ්ණාඩිය දිහා බලාගෙන කියවන්නේ. ඔය get ready with me අනම්මනම් කැටයක් නැහැ. නෑව ඩෙනිම් ඇඳගත්ත ටී-ෂර්ට් එක දාගත්ත ගියා. දවල්ට බලන්න නම් ගොඩාක් කට්ටිය ඉන්නවා. රැට නම් කවුරුත් නැහැ. ෂිෆ්ට් එකට වැඩ කරනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි කියලා ෂිෆ්ට් එකක් කරන කට්ටිය විතරයි දන්නේ. රැයක් නැහැ, දවල්ක් නැහැ, මොලේ කොලොප්පා වෙනවනේ. ඒ හින්දා දෙයියනේ කියලා අපේ ඔෆිස් එකෙන් හොන්දට කන්න බොන්න දෙන්න. තමයි අද සෙට් එක. යාලා මූණ දෙන්න කැමතියි කියලා කිව්වා. ඉතින් යාලගේ මූණ දැම්මා. මම අයියාට කළු පාටයක් අඳන් හිටපු අයියා තමයි අද ෂිෆ්ට් එකේ ඉන්නේ. ඔය ඉතින් යන්න. එයා කැමති නෑ මූණ දෙන්න. අද දිනර එකට තියෙන නාන් with butter chicken and තව මොකද්ද මේ කේරළ හරි මොකක් හරි මොකද්ද මන් දන්නේ හක්කපල්ල නම තියෙන chicken එක. ඒ වගේ අධික ඇඟට අහිත කර කෑමක් කාලා මේ වගේ green tea එකක් බිව්වහම ඇඟේ බර අඩු වෙනවා කියලා මං හිතන් ඉන්නවා. ඊපස්සේ ඕනේ රෑ 12ට වගේ යදී අපි කනවා ඇපල් සමග දොඩම් සාදර සමුග්‍රහය ඔෆිස් එක. ඊට පස්සේ පාන්දර 2:45ට වගේ අපි පාන් ටෝස් කරලා අර වේ. පාන් එකට විවිධාකාර ආලේපන වර්ග ගල්වලා අපි මේ ආකාරයට පාන් කනවා. ජෑම් ගාලා පාන් පෙති දෙකෙන් එකක් එයාට අනිත් එක මට. අනිත් පාන් පෙත්තෙන් අවාගේ භාගේ එයාටයි මටයි. ඊට අමතරව සුළු බඩ ගින්නක් ආවොත් මඤ්ඤෝ කපෙති තියෙනවා, වේපස් තියෙනවා. අර මොකද්ද මන්ද ක්‍රැකර් එකකුත් තියෙනවා. අවශ්‍ය නම් ටීයෝ කොෆි බොන්නත් පුළුවන්. දැන් හරියටම කිව්වොත් මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා දෙන පාන්දර 4:41ට සුපිරි ටී එකක් හදාගත්තා. මට ඉතින් තනියෙන් බොන්න බෑනේ. මං ඉතින් එයාට හදලා දුන්නා. එයා කියන්නේ මේ අපේ එක්කන නෙවෙයි මගෙත් එක්ක ෂිෆ්ට් එක කරන අනිත් එක්කන. දැන් ඉතින් ඔයාලට සමහරක් වෙලාවට හිතෙන්න පුළුවන් ගෑන් ළමයෙක් වෙලා තනියෙන් මේ මහරෑ තිස්සේ ඔෆිස් එකකට ගිහිල්ලා ඔය පිරිමි ළමයි එක්ක වැඩ කරන්න බය නැද්ද කියලා. නෑ ඉතින් ඇත්තටම එහෙම මට බයක් නෑ. එයාලට මගෙත් එක්ක වැඩ කරන්න බය හිතුනොත් තමයි. දැන් වෙලාව 6:12. ඉතින් නම් ඔන්න ඔය ඈතින් පේනවා සිරිපාදේ. අද නම් මීදුමේ හින්දා ඒකෙන් පොඩ්ඩක්වත් මොකක්වත් පේන්නේ නෑ. හරියනම් අදට ඉවර වෙන්න තමයි යන්නේ. ඉතින් ඔය විදිහට තමයි අපේ නයිට් ෂිෆ්ට් එක ගත කරේ. ඕවා තමයි අද කෑවේ බිව්වේ. rules and regulations වලට අනුව අපි වැඩ කරන දේවල් පෙනීම සපුරා තහනම්. ඒ නිසා මේක ඔෆිස් එකේදී කාපු කෑම සහිත වීඩියෝ එකක් බව කරුණාවෙන් සලකන්න. ඊට පස්සේ ටැක්සි එක ආවා. අපි ඔහම ගෙදර ගියා. ගෙදර ගිහලා හොන්දට බුදියා ගන්නවා. දවල් 12:00 1 වගේ වෙනකම්. තව චුට්ටයි ගෙදරට. ගෙදර යද්දි පූස විතරයි ආවේ මාව පිළිගන්න. අපේ එක්කන හොන්දටම ගොරෝ බුදි. එච්චරයි. bye.